අද වීඩියෝ එකේ අපි ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් කෑම විතරයි කෑවේ මුළු දවසටම. ඉතින් බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා. Oh my god! අයි ඉතිලම කෑස් නෑ 1000 රුපියල් අල්ලි නැතන කවදා දෙයක් හම්බුනේ මට ඕනේ. Hey guys, සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලන්ට ගෙස් ගන්න පුළුවන් අපි මේ කොහෙද ඉන්නේ කියලා. අපි ඉන්නේ ලංකාවේ. අද අපි කරන්නේ ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් කෑම විතරයි කන්නේ. guys මේ දවස්වල මාරින්දර වහිනවනේ ලංකාවේ යනවා ඉස්සරහා. යනවා. අපිට ඔයගොල්ලෝ ගොඩාක් හමුණා. thank you ඔයගොල්ලෝ අපිත් එක්ක ඇවිල්ලා කතා කරාට. අපි live ගියා YouTube එකේ ඉතින් thank you guys අපිට 800k subscribers ලා දැන් අපේ channel එකට ආවා. ගොඩක් ස්තුතියි. අලුත් එක්ක එන අපේ channel එක බලන්න අමතක නොකර subscribe කරලා අපේ family එකට join වෙන්න. අපේ වීඩියෝස් බලන්න ලයික් එකක් දාලා සපෝට් එක දෙන්න. ඔයාලට පේනවාද යෂ්කේ කොණ්ඩේ පොඩි වෙනසක්. ඔයා මගේ ට්‍රාන්සිෂන් එක දැක්කද? ෆ්‍රින්ජ් එකක් කපලා ස්ප්ලිට් එන්ඩ්ස් ටික කපා ගත්තා. වාව්. අපි අද බලමු අපි දවසේ අද මොන වගේ දේවල් වලට අපි මුහුණ දෙයිද කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි full fun එකේ vlog එකක් කරන්නේ ඔයගොල්ලොත් එක්ක හැමදාම වගේ. ඉතින් අපි survive වෙමු අද street food කාලා. ආර බඩගින්න ඉන්න දෙන්නයි ඉතින් වැඩි විස්තර කතා කරන්නේ උදේ පාන්දරම යමු මොකද්ද අපිට හම්බෙන first street food එක කියලා බලන්න. guys අපි දවසේ පටන් ගන්න නම් ගොඩක් busy වැඩ තියෙනවා. බැංක් එකටත් යන්න තියෙනවා. ඊට පස්සේ තව පොඩි registration වැඩ වගේ යන්න දෙනවා. පොඩි ආශායි චිටි චිටි දේවල් තියෙනවා. තාත් බලන් ඉන්න හෙලෝ. තාත්තේ එජිනි. ඕකේ ඕකේ. බැංක් එකේ තුමඩ වහනවද? අද්දානේ. බැංක් එක අපේ වශයෙන් ඔයසල් කම්ප්ලීට්. guys ආශා මේ ලස්සන දෙයක් පටන් ගන්නවානේ මේ අවුරුද්ද ගොඩක් කරලා launch කරයි. පහින්න පටන් ගන්න already මේ. අනේ අපි පාරේ ඉඳගෙන තෙමි තෙමි කමු. අයියෝ මොනවා වෙයිද දන්නේ නැහැ. හෙට උදේ টয়ලට් එකට යන්න වෙයිද උදේ පාන්දර. ඒක තමයි. අවුලක් නැහැ. once in a while අපි යමු. අපි දැන් යන ගමන් බලනවා ස්ට්‍රීට් ෆුඩ් අපිට හම්බ වෙනවද කියලා. obviously පෙටා පැත්තේ ගොඩාක් තියෙනවා. අපි බලමු මේ පැත්තට යන්න පුළුවන්ද කියලා. actually live update එකක් මම මාරේ interesting දෙයක් project එකක් කරගෙන යන ගමන් මේක දැන් ගොඩාක් කලින් වෙන එකක්. දැන් ඒකේ අන්තිම status වලට චුට්ටක් ආවිල්ලා තියෙන්නේ. ඉතින් මාර සතුටුයි. මට ඉවසිල්ලක් නැහැ ඔයගලන්ටත් ඒ දේ දෙන්න. මට ඕනේ guys සීනි සම්බෝල එකයි බිත්තරයක් එක ඇතුළේ තියෙන මොනාරි එකක් තිබ්බනම් මට තමයි ඒක මාරම සතුටුයි. අද අපි චුට්ටක් පරක්කු වුණා හැරෙද්දී. ඕ නිම්මලා පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින්. අහයිද මැද මොනවාද ඔය කරන්නේ? ඒ බල්ලේ. ස්ට්‍රීට් ෆුඩ් කිව්වහම අපිට කල්කිරි එකක් බොන්න පුළුවන් නේ පාරවල දාලා තියෙනවා නේද? අනේ මට කල්කිරියක් ගා ගන්න ඕනේ. උණු කොන්න කෑම. අම්මච්ච සිරි. කොන්න කෑම. Oh my god, yes. Stop. Are you serious? මේ කොණ්ඩ කැවුම් ලව. මම කොණ්ඩ කෑම කන්න මාර ආසයි ඩායි. ඒක මාර සිද්ධියක්. ඒක මාර ෆන්. එහෙම ඕන කොණ්ඩ කැවුම් මේ කාලේ. අවුරුදු නෙමෙයි. ගොඩක් ඒයි. පොලිස් අංකල් කෙනෙකුත් ඉන්නවා ඉස්සරහා. කොහොමද වොලට් එක? වොලට් එක දාලා ඉන්නද? yes. කෑෂ් ඕනේ කෑෂ්. 10000ක් හැබැයි අරන් තියෙන්නේ. 10000න් සර්වයිව් වෙන්න පුළුවන්. මාමා කෑවුම් යන්න කෑවුම් ගන්න. මේ කොණ්ඩ කෑම. හෙලෝ කැවුම් හදනවද? අය පොඩි වීඩියෝ එකක් කරන්න ගමන් ඉන්නේ කමක් නැහැ නේද? Oh wow. අංකල් නියමයිනේ. අපි දැක්ක මේක අපි නවත්තුවා. කොකිසුත් දෙනවද? කොහොමද දෙනවා guys අපිට බොම් කෑම. ඒතර ඔයා කොකිසුත් ඔතන හදනවද? කැවුම් විතරයි. අපිට උණුනේ කෑම හම්බෙන්නේ යන්නේ. very nice. හෙලෝ ඇනිමල්ලුත් ගමු. පැනිවලලු. අසා පැනිවලලු බස්ස ගත්තා. හරිද? This feeling is unreal. Sri Lankan feeling bro. Wow. මෙතන පළුරුදු ඕන අරයන්න පුළුවන් ගෙදරට. guys මේ කඩේ නම නිලන්ති දේශීය රස කැවිලි. හරිද? කිඹුලාවල නේ. මේ කිඹුලාවල නේ? බැද්ද ගාන තමයි තියෙන්නේ. මෙතනම දින්නේ. අන්න පිටකොට්ටෙන් තලවතුගොඩ පාර අපි බලමු කැවුම් කාලා අපි හොඳට අපි ඔයගලන්ට කියන්න. කීයද? ඔක්කොටම. ආර වැඩිපුර අපි දෙන්න ගන්න. හරි. Bye, thank you. Yeah. අපි දැන් කැවුම් ටේස්ට් ටෙස්ට් එකක් දෙන්න යන්නේ. මට ඉවසිල්ලක් නැහැ. අන්න අපි ආවා වෑන් එක පිටිපස්සට. අපි ගන්න එන්න. හොඳට උණුයි මේ අම්මා ජූසි. ජූසි කටුචි. සාමනලේ. හොඳයි. නියමයි යා. wow. අපේ අම්මලා වගේම තමයි තියෙන හොඳට. හරි. let me try one. wow you are gonna love it. yeah she's gonna love it. මේක නැහැ යා සෝරා කරනවා. බාරයිනේ. ඈ? try ගන්න යන්නේ. Oh my god. බැරිනේ. wow. මාර soft.
මාරම රහයි. මම මේ කැවුම් එකට 10න් 10ක් දෙනවා. Yeah, definitely a 10 out of 10 guys. මාරම සර්. ඔයගොල්ලෝ try කරලා බලන්න පුළුවන් guys. ඔන්න අපි highly recommended. අද නෑගේ wife ද දන්නේ නැහැ. නිලන්ති කියන්නේ ඔය wife ද? අක්කා රහයි. මං හිතන්නේ මං කාලා තියෙන රහම කැවුම් එක. right? මම ඇත්තටම කාලා තියෙන රහම කැවුම් එක. මාරම රහයි. ඒක නම් කැවුම් ක්‍රේවියන මරු ගාන. අපි ඔන්න guys උදේම කෑවේ කැවුම්. මේ කැම එක wife කරා. ඔයාලා අපේ පේනවා. guys ඔන්න අපි කන්න යන්නේ පැණිවලු. මම ඇත්තට personally පැණිවලු පැණිවලු මම එහෙම ෆෑන් කෙනෙක් නෙමෙයි. යෂ් මාර ෆෑන්. ෂේප්. මට ඒක ඉච්ච සෙට් නැහැ. මම ආසද හින්දා වෙන්නේ නැති. ඔයාලා බං කැවුම් එක නම් number 1. මම හරිද? මම හිතනවා හරි. street food. මේක okay. but කැවුම් එක. කැවුම් එක රහයි කොකිසුත් තව ගොඩක් තියෙනවා guys එතන. ලේසි නෑ. Shall we get two more cow? යා ගාව. කැවුම් දෙකක් ගාව. එස අපි දැන් කැවුම් 4ක් ගත්ත දෙකක් already gone. අපි තව දෙකක් ගන්නවා shape එකේ. කැවුම් දෙකට? කැවුම් දෙක දෙන්න අම්මා. එහෙම එපා නෑ නෑ. කැවුම් එක කීයද යන්නේ? 70යි. අපි ටිෂුස් ටිකක් දෙන්නකෝ. තව අර පැත්තේ තියෙනවද හොඳ හොඳ ස්ට්‍රීට් ෆුඩ් ඒවා ඒ පැත්තේ තියෙනවනේ. මම හිතන්නේ මං කාලා තියෙන රහම කැවුම් එක. කැවුම් අරගෙන දාන්න මාත්‍රය. නෑ. දැන් සුබ දවසක් හොඳට ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Bye. Oh, you're more sweet. එයාගේ අක්කගේ නම තමයි නිලන්ති. So අක්කගේ එහෙම දාලා දෙන්නේ. Yeah. I think we should get a box of tissues or something. මේ ටිෂු එක හරියන්නේ නැහැ guys. Yeah, we tissues there ගාවනේ. ටිෂුස් ටිකක් ගමු. කොණ්ඩ ගැහුම් ටික ඉවරයි වගේ යද්දි. ආරාසයි. එයා කිව්වා එයාගේ මේ කැවුම් ටික ගාලටත් ගෙනියනවා කියලා නේ. එයා කිව්වා මේ කැවුම් ගන්න ආතින් නම් එනවා කියලා. අද කට්ටිය කාලා ඇති යස් මේ ගොඩක් අය දන්නවද ඇති. අපි ඉතින් අපේ මේ වගේ කඩයක් හමුනේ first time නේ අපිට කැවුම් කඩයක්. මුලින්ම කැවුම් හම්බුන එක නම් මාරම සතුටුයි මොකද අපි දෙන්න මාර crunchy. That is what we want. We want the crunchiness, right? අපි හොය හොය යන්නේ බෝඩ් එකක් කැම ලෑස්ති රස බොජුන්. ඔයගොල්ලන් දැකලා තියෙනවද නිකන් ආන්ටිලා එහෙම ඉන්නේ එළිය අර බත් බැඳලා ඒ වගේ එකක් මට දවල්ට කන්න නිකන් ආසාවක් තියෙනවා. බිත්තරයක් තිබ්බත් මම ආන්ටිට මං ගිහලා පැකට් එකක් දීලා කිව්වා අනේ ආන්ටි බිත්තරේකුත් බැදලා මේකට දාලා දෙන්න කියලා. බිත්තරේ නැතුව නම් මට බත් කන්න බෑ. Please. No way. Do you trust මේ street food බිත්තර? Of course. මේ වයි මම අනේ The first time white van then white bus උත් තියෙනවා. Wow. අපි interesting දෙයක් හම්බුනොත් අපි නාත්තලා කනවා. මම හිතුවේ මට කැවුම් street food තන කොයි විදිහට හම්බෙයි කියලා. අන්න පට්ට රස අලුත් මැංගුස්. පට්ට රස අලුත් මැංගුස්. මේ තියෙන්නේ. Wow, we can try some. ගමුනේ. Oh my god. අපි පොඩි වීඩියෝ එකක් කරනවා ඉන්නේ අවුලක් නැහනේ. ඒසයි දැන් මැංගුස් නැවතුවා මේ පේනවනේ මේ මැංගුස් හැමදාම. Wow. මේ ඇත්තේවද? ඒ ඇත්ත මැංගුස්? නෑ. මොන ඩිසයින් එක. අපිට දෙනවා ග්‍රෑම් 500ක් විතර. මේක තියෙනවා කිලෝ එක 800යි. මේක 10යි මේක 1200. ඒක ලොකුයිද? ඔයා හොඳම එක දෙන්න අපිට. මේක කිලෝ එක 1200යි. හරි. ගයිස් වෙන රහ බලන්න හම්බෙනවා. wow. টপ බඩුවා. කොහෙන්ද කඩන්නේ? කොහෙන්ද රත්නපුර මැංගුස් ගයිස්. ඔන්න රත්නපුර යන්න ඕනේ නැහැ. මේ හන්දියේ මේ තැන මොකද්ද? පාර්ලිමේන්තු පාර්ක් කියලා තමයි කියන්නේ. පාර්ලිමේන්තු පාරේ ඔයගොල්ලන්ට රත්නපුර මැංගුස් කන්න පුළුවන්. රත්නපුර නොයා. හරි. යස් කාලා බලන්න. Wow. That's really good. සුදු බික්ක කන්න. බික්කනේ කියන්නේ. ඔව් බික කෑල්ල කියලා කියන්නේ. නේ බික දැක්කා. බයි. Wow, අපිට දැන් මැංගුස් ටයිම්. ඔයගොල්ලෝ කියන්නේ මැංගුස් පින්නේ මෙල්බර්න් නේ. මාරම අමාරු හොයාගන්න මාරම ගණන්. සෝ ගත්ත ඇති වෙන්නේ කූමි ඉන්නවා. ඔව් යස් කූමින්ට බයයි. Go. මේ. Oh shit. Wow, let's eat. Let's try this. කොහොමද මේ? තලන්න ඕනේ. මෙහෙමනේ? යන්න හරි. ටන්. Oh. කොහොමද ඒක? අයියෝ. කුසුමිත් එක ගන්න හදන්න. බික මං කිව්වා හරිනේ බික්ක. Let's try some mangoes. ගිලුණානේ. අයියෝ මාරම රහයි. හරි. ආරයි. මම මේ ගෙඩියම කන්නවා. අපි දෙන්න රැත්තෙන් ගෙඩි තියෙනවා මෙතන කන්න. Guys. රාද.
කෙලත් ගිලනවා. ඇටේ ගිල්ලට කමන්නේ නැහැ. එපා. ඈ? ඇටේ ගිලින්න එපා. ගිලිනවා. ඇට අර අයියන් අහන ඇටේ ගිනවනේ. No, you throw it actually. ගිල්ලා. Don't. කම්මැලියනේ ඒක එලි ගහ ගන්න. අයියෝ ගිල්ලේ. තඩි ගෙඩි හැබැයි ගිය ඇතුළට. he love it. මම මැංගෝස් කනවා ආසයි. Oh. Wow. කොහොමද බිබික්කම? මම බඩනියන් ගොඩ ගොඩ ගන්නවා. තඩි ගෙඩි ගියේ ඇෂ්. Oh shit. Oh my god. අයියෝ ආජ්ගේ බූල් බෑන්ඩ් එකේ. අයියෝ කොහොමද ගන්න එළියට? I need a tissue. දැන් ඔක්කොමද කන්නේ වගේ ගෙඩිය? කො? And you take it out. really? Yeah. මේ මගේ බඩ නිකන් මොකද්ද වෙනවද? ඔය වීඩියෝ එක දාන්නනේ මට බලන්න පුළුවන්. ඔව් දාන්න පුළුවන්. මේ ඇටේ ගිලින්නේ නැහනේ. නෑ නෑ. මේක මට සර්ච් කරනවා. මොනවද දන්නේ නැතුව ඉන්නේ guys. ජයවා. What happened? එයා channel එක ඇහුවා. මං ගිහලා යෂනස් ඔබලා එයාට subscribe කරලා ආවා. බේබී ආ කිව්වා ඇටේ ගිලින්නේ නැහැ කියලා. බේබා මගේ බඩ නිකන් දැන් නිකන් ගෙඩි දෙකක් හයි කළා වගේ. I am struggling. දැනුයි ක්ලික් උනේ. මම ඒ අයියේ කතා කරන්නේ ඔක්කොම විතර රෙකෝඩ් කරලා මොකද මම මයික් එකේ තියෙන්නේ ආශා අල්ලලා ගිහින්. ඇටේ ගිලින්න එපා guys. please ආ මං ඇට පහක් දොකේද ගිහලා බඩ ඇදුවේ. ඊට හෙට උදේට එයි දන්න ගෙඩි ගෙඩි. මම හෙල්ත් චෙක් එක දාගන්න ඕනේ නෑනේ. මගේ අක්කගෙන් අහන්න ඩොක්ටර්නේ. ඔව් ඒක තමයි. ආයි channel එක subscribe කරන්න. හරි. thank you. Oh, he's so sweet. Yes. Oh my god. රම්බුටන්. රම්බුටන් නෙමෙයි රම්බු. අපි ගත්ත මෙල්බන්වත් මැංගෝස් ටිකක් ඇට නැහැ. ඇට නැහැ. ඕ. අර චූටි මැංගෝස්. මේකේ ඇට තබ size. ගෙදරට වාහනේ දෙද්දි ආයි දන්නේ පුතේ ස්ටියරින් වීල් එක ඇලෙනවානේ මොනවාද මේකේ සීනි ගෑවද? මැංගෝස් එකේ ජූස් බේරුණා. guys මාර බත් ටිකේ බත් කඩ ටිකක් දැක්ක නියම ටිකක්. හරි අපි ඉන්නේ කිඹුලාවට ජංක්ෂන් එකේ. කිඹුල්ලෝ ඉන්නවද? එතන මේ කිඹුලාවනේ ජංක්ෂන් නෙමෙයි. මේ කොහෙද? ඔමින බා. දන්නේ නැහැ. බෝඩ් එක යට බාන්න. තලවතු ගොඩ. කො? මේ තලවතු ගොඩ. දැන් නම් ඔමින මං අහන්න. බත් එකේ බිත්තර තියෙනවා? මොනවද තියෙන බත්? ඒ කියන්නේ වෑංජන්ද? ඔව්. අද පරිප්පු වෙලා තියෙනවා, පිපිඤ්ඤා වෙලා තියෙනවා, සෝයා මිල්ක් වෙලා තියෙනවා, කම්කුන් තෙල් දාලා තියෙනවා. චිකන් නැද්ද? චිකන් තියෙනවා, මාළුත් තියෙනවා, බිත්තරත් ඉඩට වෙන්න තියෙනවා. එතන චිකනුයි බිත්තර එකට තියෙනවද? නෑ නෑ. එතකොට කීයද කෑමේ? චිකන් එක 350යි, මාළු 300යි, බිත්තර 250යි. පොඩයි නෑ. ස්ට්‍රීට් ෆුඩ් තියෙන්නේ මේකේද? තව ඉස්සරහා. ඉතින් වහන්න නෑනේ මොකොත්. මේ වෙලාවට නෑ, දෙකෙන් පස්සේ තමයි තියෙන්නේ. දෙකෙන් පස්සේ. ඔව්. ආ. ඉස්සරහා ජොකින් ට්‍රැක් එක තියෙන්නේ. ඔව්. ඒ හැටි තමයි දාලා තියෙන්නේ. ආ right. What do you want to do? If you want, we can have. හරි මෙහෙම ගන්න. No, we'll try one. We'll have one chicken. one chicken. දුර බිත්තර නෑ. Oh, okay. බිත්තරයක් ගන්න විදියක් නෑනේ. ඈ? බිත්තරයක් ගන්න විදියක් නෑනේ. එහෙම කෑම එකට තියලා නේද? ආ නෑ හරි. මෙතන පොඩි අපේ සිටුේෂන් එකක් කරා. යස් කිරා යස්ට බත් එකක් දැන් එකපාර කන්න බැලු මොකද ගොඩක් කෑම කන්න තියෙන. යස් කිරා එකක් කරන් බෙදා ගමු. දැන් අපි ඉන්න සිටුේෂන් එකේ යස් චිකන් එකක් ගොනු මට බිත්තරයක් ඕන. ඉතින් අපි දෙන්න දැන් රොක් පේස් ඉඳ ගානේ දින නැග්ගලා තමයි තෝරන්න ලැබෙන්නේ මොකද්ද කියලා. එන්න. ආසල බිත්තරයක් ඕනේ ආශ්. ඉතින් වර තව හම්බේ. දන්නේ නෑනේ. අයි වලා. ඒක ඔඩියා ඒක ඩමි එක. No. කෑ ගන්න එපා. අපිට චිකන් එකක් දෙනවද එන? ඔව්. අපි වීඩියෝ එකක් කරන ගමන් ඉන්නේ. මෙතන තමයි තියෙන්නේ ඔක්කොම ගයි. Thank you. ආවෙන්න. ඉතුරු තියාගන්න. Bye. අපිට කෑම එක හම්බුණා. අපිට පපඩමකුත් දාලා තියෙන්නේ. සුවඳයි. හස් දැන් මේ කන්නේ කොහමද? Can you get a spoon? මම ඔයාලට කවන්න. අනේ මම මෙතන තාන්ට කෙනෙක් ඉන්නවා. අපි මම දැන් චිකන් බිත්තර එකට දාන්න නැහැ වගේ. අපි දෙන්න අපි මේ ගහක් කරද යන්නේ මේ? You can't take dogs. guys දැන් අපි අත හොද ගන්න අපි ළඟ වතුර soap නෑ වතුර නෑ. අපිට අමතක වුණානේ ගේන වතුර බෝතලයක්. Yeah. අත හොද ගන්න වතුර බෝතලයක් ගන්න ඇවිල්ලා තියෙන්නේ. ඔය guys බොන්න වතුර බෝතල් දෙකයි. මේ බොන්න මේ අත හොදන්න දෙකක් ගත්තා වෙයි. දන්නේ දවසම ඉන්නවා නැත්නම් ඇලෙනවා අත. guys අපි baby wipes ටිකක් ගන්න. ඒක මොකද දන්නේ? මේ බැම්බු. Let's get the 391. Yeah. වාහනේ පීන්න ඕනේ ගේ ගම wet wipes වල. ඕ මං සල්ලි ගෙන ටැප් කරන්න පුළුවන්. පොස්මල් දෙයි. මේක අපි දැන් රොමැන්ටික් වගේ කුඩයක් කියලාගෙන ගෝල් ෆෙස් වගේ මෙහෙම කන්න යන්නේ. මේක වත් එකයි තියෙන්නේ. ඔයා කිව්වා වද්දයක් ගන්න බෑයි කියලා. ඔයා හින්දා මම බිත්තරේකුත් සැක්‍රිෆයිස් කරගත්තා. කිකිලි විතරයි මේකේ ඉන්නේ. මේකේ නෝ බිත්තරේ. ඔයා
වැඩියෙන් කන්න හැබැයි කමක් නෑ. මෙයා මේ කායි කැප්ල කන්න නෝ මම කන්න. කොහෙද යන්නේ? අර අතන ලස්සන තැනක නිස්කලංක තැනක නාත්තේ මං No කන්නේ. way. Are you serious? I Yeah, thought yeah. you were eating in the car. ඒ කායි කන්න බෑ විශ්සුද මේක මේ කොහොමද කායි කන්නේ? පිංගානක් කරන් එන්න ඕනේ. Shit, Has, are you sure? Yes, I'm very sure. කොහොමද හොඳ? Shit. අන්න කොච්චර නිස්කලංකද කියලා. We are going to the පරිසරය. Oh my god, we Hey. have crocodile. Has, I'm not even joking. What? It says beware of crocodiles. Tawdu. Wait, what? මේ වල crocodiles ඉන්නවද? Crocodiles are? crocodiles එන්නේ නැහැ මෙතන. ගියේ එන්නේ නැහැ. ඔයා ඉඳගෙන හප්පෙක්. ඇයියනේ hina වෙන්නේ? ඒ කඩියුන මෙතන. අයියෝ මගේ දඬු මොනට වැඩි දෙයිද? Oh my god. Oh my god. guys ලංකාවට ආවම දෝදු 2 3 4 වෙනවා. ඒ පාවෙ මෙහෙම කුණු කරන්නේ. This is good water. ඒතර වතුරෙන් ඉතින් ඩ්‍රේන් එක දෙන්න පුළුවන්. මට හොඳ වතුර පොළොවට දාන්න බෑ කියලාද කියන්නේ. වැදගත්ම දේ දැන් මෙතන අරින්න යන්නේ. බත් එක. තියෙන කියලා. Oh my අම්මාලා god. සිරි. ඉන්නේ wow. What? Soya meat. I'm not a huge fan of soya meat, guys. අපිට මොකලකට යයිද දන්නේ ඇෂ්. දැන් අපිට තියෙනවා කෑම එකේ කංකොන්. අස්ස යන්න පොඩ්ඩක් කන්න දෙන්න. pipinya, chicken, paripu, papadang and soya meat. නෝ බිත්තර. I like everything except soya meat. හසගේ අම්මා මාරහ soya meat එකක් හදනවා. Cheers. ඒ පපටමට වැඩේ දෙනවලු උදේ වහන්න. Mm. right guys අපි ආශාට ගමන් පළවෙනි කට. කැකිරි. කැකිරි නෙමෙයි pipinya. පිපිඤ්ඤා. මේ මෙච්චරයි චිකන් එක අවුලක් නැහැ. ආශාට හොඳම රහ කට කවන්න. කංකු. තා පොඩ්ඩක් දැම්මොත් බත් එක ඉවරද මන්ද වේයාංජන. ඒ Mm. right Yeah. good Shape, ne? අවුලක් නැහැ කියන්නේ හොඳයි 350 හොඳ බත් එක. රහ පොඩ්ඩක් දැනෙනවා අඩුයි ටිකන්නේ. Yeah. ව්‍යාංජන ටිකක් මදි වගේ. මදි මේ බත් තමයි වැඩියෙන් රහ දැනෙන්නේ මට. එකක් ගත්තේ හොඳ වෙලා. Yeah. I feel like ඊට වඩා රහ මං සල්පෙත් දැක්කා ඔය දැක්ක එකපාර බත් එක. මේක මොහිමයි ඉතින්. පාර බත් යන්නේ අවුලක් නැහැ හදිස්සියට. හොඳයි දැක්කමද? ඒ බත් එකට වැඩි දෙන ගමන් කිඹුළු කීයක් ඉන්නවද කියලා ගැනලා ජීවිතය ගැන පොඩක් කතා කරලා කාක්කුත් දැන් ලං එනවා. ඉක්මනට කාලා මාරු වෙන්න යන්නේ අපි. Yeah. ආව් මේ ඉන්නේ. හෙලෝ මල්ලේ. කාකාමි කෙනෙක් ඇවිල්ලා. guys බිරියානි ස්ට්‍රීට් ෆුඩ් එකක් තියෙනවා කියලා මට ඇෂ්ගේ අම්මා කිව්වා බලන්න ඕනේ ඒකත් හොයාගෙන යන්න. guys මේ බලන්න මේ කට්ටිය කාලා මැංගුස් මේ කෑන් බෝතල් අර බලන්න අර ඒ අපේ බෝතලේ නෙමෙයි මේ අපේ බෝතලේ දිගට තියෙනවා. යා. අයියෝ ඒක නම් කරන්න එපා guys. අරගෙන යන්න බැඳගෙන බෑග් එකට දාන ඉන්න කුණු බක්කියට දාන්න very simple. ඒකට කීයක් දෙනවද හස් 10යි? 10න් 5යි. දැන් අපි කුඩේ ඉයලගෙන අපි දෙන්න මෙතන පෙම් කරන්න යන්නේ ඉක්මනටම හම්බෙන්න. පොරුවාරේ කුඩයක්කුත් නැහැ. මගේ බෑග් එකේ සෝප් තියෙනවා. මොකෝ මෙන්න බලන්න. මේ වගේ වෙලේට ඕන වෙලාවල් ඔව් මෙයාගේ අර හෑන්ඩ් බෑග් එකට අත දැම්මම guys ඔක්කොම ඇතුලේ. ඒක නිකන් මේ සුපර් මාකට් එකක් වගේ. Oh my god guys, the best thing in the world happening right now. Ice cream uncle යනවා අතර අපි යාවට අවත්ත ගන්න යන්නේ. හරි? uncle! Yay! මෙතන නවත්තන්න පුළුවන්ද? දෙකක්. මෙතන නවත්තන්න පුළුවන්ද? වැනිලා විතරක් තියෙන්නේ. වා. ආයි පොඩි වීඩියෝ එකක් කරන්න අවුලක් නැහනේ. චොක්ලට් නැද්ද? කවන්න. Thank you. කීයද එකක්? Thank you. Bye, see you. අම්මා. Wow. ඒ මාරයස්? Ah, really? මනසේ. ඒක නම් මාරය. Wow. Wow. What is that taste? මාරයි. ඒක නේ අමුතු taste එකක් තියෙන්නේ. අංකල් මරු වෙලාව සෙට්. නෑ ඇලෙනවා පිටිපස්ස අනිත් පැත්තේ වැටෙනවා. ඒක නිකන් vanilla and like different stuff in it. පොඩ ෆෘට් එකක් නට් වගේ නේ. Huh. නම් මාරම රහයි. මාරහය. මාරම යුනික් ටේස්ට් එකක්. කොහෙන් හදනවද මන්ද? මාර වෙලාවට හම්බෙන්නේ නැහැ. අංකල් උනාදී හොයාගන්න ඔයගොල්ලෝ මාලා අමාරු වෙයි කොහෙද දන්නේ. අසිමුටා මෙතන ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. ඔය මෙන්න මෙතන ස්ට්‍රීට් ෆුඩ් නේද? Guys, ඒක නම් අමුතු තැන් ටිකක්. ඕ දිගටම පොලිමටම ස්ට්‍රීට් ෆුඩ්. වාව් අර තායිලන්ඩ් වගේ.
කැල්ල මට පන්න ගන්න පුළුවන් මේ. guys මෙතන අම්මා මේ ලොලු රෝටිය තියෙනවා. මේ ඔය වීඩියෝ එකක් කරනවා ඉන්නේ අවුලක් නැහැ නේ. ඔය guys මේ සීනි සම්බෝල් පාන් තියනවද? යෝ මේ අමේරිකනේ. I want a elevator roti. හා? I want a bitter roll. bitter rolls තියෙනවා. අයියා bitter roll එකයි මේ පැත්ත ස්ට්‍රීට් ෆුඩ් පැත්ත නේද මේක? පැත්ත අරලා ඉන්නේ. ඒක නෑ අවශ්‍ය. අවශ්‍ය තියෙන්නේ නේ. right guys අපි ගන්න යනවා bitter roti එකයි yellow roti එකයි. හරිද මේ යා ශාස yellow roti මාර විදියට. අයියා අපිට දෙන්න yellow roti එකයි bitter roti එකයි. ඔව් කැමර දෙන්න. wow මේ guys මේ කීයද අයියා? හරිව කාලා දෙන්න. 200. thank you. ඉතුරු ප්ලේන් ටික තියෙනවා. කාලා ah right okay. මේ වල ගහන්න බෑ. බිත්තරයක් පන්න ගත්ත කොහොම හරි ආ. මේ සීනි සම්බෝල් වගේ අතුල. මේක රහයි. මේක. මම දන්නේ නැහැ guys මාවහයි. මෙන්න බිත්තරේ. මෙන්න බිත්තරේ. ඔන්න බිත්තරේ. ඔක්කොම ඒක අමුතුම ටේස්ට් එකක් ඇස්. ඉගුරු දාලා ප්ලේන් එකක් බොනවා. Yeah, we have to. ඒකෝන අපි සජෙස්ට් කරා ඉගුරු දාලා ප්ලේන් එකක් බොමු කියලා. අපි කිව්වා ආ බොමු. ඒ දිගටම තියෙන ස්ට්‍රීට් ෆුඩ් පොල්මර. Oh, we're the good material. Oh, wow. wow. Look at that. guys final කට යනවා බිත්තර රොටිය. ඉගුරේ පොඩ හැලුණා. Guys, මේගොල්ලෝ මේ ඉඟුරු කෑලිම තියනවා මේකේ දාලා. මාරුනේ. Yeah. ගාලා. සුපර්. හරි තමයි ඉඟුරු තේක ඕනේ තමයි ඒක කාලා. මේ ඕගොල්ලන්ට ඇත්තට කම්පෙයාර් කරලා බලන්න මෙල්බන් vlogs වලයි ලංකාවේ vlogs වලයි ඒ කියන්නේ අර tropical ඉන්න මාර ලස්සනයි. Good? බලන්න. Cheers. සුපර් නේ? Wow, Yeah. that's so good. Wow, Mara, hi. අයියෝ guys මේ කලුව බලන්නකෝ. නාන්න ළඟයි වගේ යාළුවනේ. කල්කිරි. කෝ? අර? කෝ? ඒක ස්ට්‍රීට් ෆුඩ්ද? නෑ. හා? නෑ නේ හොඳම කඩයක් ඇතුලේ ඉසින් දාලා. අර බලන්න guys. අයියෝ අපේ කල්කිරි එක බොන්න ඉතින් ඒ පාරයිනිවත් ගහන්න නැද්ද පොඩි හට්ටයක්? Guys මාරම කලුවරයි. වහින වගේ ලං කරලා තියෙන්නේ මට දුකයි වැස්සොත් එහෙම මොකෝ vlog එකට චුට්ටක් කලුවර වෙන හින්දා. ඒ වයින්නවා. අයියෝ guys හොඳටම වහිනවා. යන්න ඕනේ උඩු කොෆි එකක්. wow පේන්නේ බාර. ගායි පේන්නේ ඒ පේන්නේ නෑ යාර බාරම වගේ. Yeah guys මාරම වැස්ස. ඔයගලන්ට පේන්නේ හරියට. හැබැයි අත්‍තරම මාදී ඒක ඊට වඩා blurry. යෝ කොහොමද ස්ට්‍රීට් ෆුඩ් එක කරන්න guys? මගේ ඉස්කෝලේට යන්න තියෙනවා. දැන් අපි දෙන්නට බැංක් එකකට යන්න තියෙනවා. ගොඩක් කට තියෙනවා. Do you have umbrella? no Guys අපි ඇවිල්ලා තියෙන දැන් ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට. පොඩි වැඩක් කරන්න ඇවිල්ලා තියෙනවා guys. Oh ඉස්සයි guys අපි එළියට එද්දි වැස්ස ඉවරයි. ඌ අවුකුත් ඇවිල්ලා ඒක තමයි කියන්නේ. Guys මේ මගේ ඉස්කෝලේ මේ primary school side එක. අපි දැන් ඉස්කෝලේ ඇතුළේ යනවාද? Yeah. අපි දැන් මං guys මං සබ්ජෙක්ට් එක යන මේ ගියොත් second time. first time ගියා ඒ කාලේ මොකද්ද මන්ද අයියෝ ට්‍රකින් ගිහලා නේද? ට්‍රැකින් ඇතුළට දෙන්නේ එන්න දෙන්නේ නැහැ නේ. උගල ඉස්කෝලේ ඇවිල්ලා very protected නෝ. ෆයින් බෑ ට්‍රැකින් මේ ඉස්කෝලේ ඇතුළේ මන් දන්නේ නැහැ මම මේ කියන්නේ අපේ ඉස්කෝලේ යන කාලේ දැන් කොහොමද කියලා. ඒවට මේ නුනුත් අපි එනකම් බලන්න ඉන්නේ. අනේ නේද? නැද්ද? Yes yes. පොඩ්ඩක් ඒක දාසේ guys. මං ඉස්කෝලේට යන්නේ මොකෝ ඉස්කෝලේ දැන් 125 years. so ඒකේ සෙලිබ්‍රේට් කරන අර එක එක දේවල් දාලා තියෙනවා. so එකෙන් එකක් අක්කිට මටයි ගන්න යන්නේ. ආව ගහලා පන්න යන්නේ නේ. නෑ. අපේ ඉස්කෝලේ. Okay, thank you. Oh my god guys. ලස්සනයි. මම මෙච්චර මට මතක නෑ. කොහමද guys අපේ ඉස්කෝලේ? දැෂේක මම පළවෙනි තාරේ යගේ ඉස්කෝලේ එකට ඇවිල්ලා හෙල්ලෝ. පළවෙනි ඉස්කෝලේ යන්නේ ටිකට් අපි අල්ලලා ගියන්ද. හරි මම මේ බෝඩ් එකේ හිටපු ප්‍රීෆෙක්ට් කෙනෙක්. ඔව් ඒ වුණාට දැන් ඒව නෑ දැන් ඒ අලුත් ප්‍රීෆෙක්ට් අපි නාලා දන ගැස්සුවොත් නෙවෙයි ඉස්සර. Oh look. ඔන්න තියෙනවා guys. දරක්
different stuff here. Hello. What should I get? So much. See you. Ah, it's tomorrow. Oh, okay. Nice. මේ chapel එක අපේ ඉස්කෝලේ. Guys, මාර ලස්සනයි ස්කූල් එක. මහා ලස්සන guys. අපි දෙන්නට කවදාද දුවක් හම්බුනේ මට ඕනේ සෙම්පි ජෙට්ස් එකට දාන්න. Definitely. ඉතින් ඇත්තට මේ ස්කූලේ මෙහෙම ඔබ්සර්ව් කළා නෑ my first time. ඉතින් මාර Harry Potter vibe එකක් දෙනවා නිකන් Hogwarts වගේ ලස්සනයි. It's really nice, no? ඉතින් මෙතන ඉස්සරහට ගියාම 10 out of 10. Yeah. ගොඩක් තියෙනවා පිටපස්සේ. Yeah. මට බලන්න ඕනේ ආසයි. guys ආකේඩ් එකට ගියාම මට චූබරයි. ටිකට් එකක් කඩලා තමයි චූඩාන්න යන්නේ. ටක් ගාලා දාලා එන්නේ. Guys, අපිට තව street food මම එකක් street හම්බුණා. food- Very ටක් cheating street food එකක් නෑ නෑ චීටිං නෑ මේක පාරේ තියෙන්නේ මේ කඩේ තියෙන්නේ බකට් ලිස්ට් එකේ තිබ්බ එක දෙයක් හයිලන්ඩ් එක ගත්තද හරි මේ තර්ස්ටේ එක කඩේ රියල් ප්‍රැක්ටිස් කරනවා wow very nice have a yogurt something different. මොනම යෝගට් එකද වල හයිලන්ඩ් යෝගට් එක Highland yogurt එකක්. හයිලන්ඩ් යෝගට් එකයි බොටල් එකයි Straight head වයින්ද? ගනිලා මේ Yeah, like up to you I don't think ඒක රහයි කියලා යෝගට් එකක් දෙනවා යෝගට් නෑ. අනත් එහෙනම් වැල් එක බීලම නෑ මොකද අපි බොන්නේ මේකනේ Yeah, මම බොල්ල එකක් try කරන්න ගත්තා. I mean, why not? අපි try කරලා බලමු. Cheers. මම නම් මං කිව්වා මට අයියේ බටේ එපා no butter I just wanna Cheers. අනේ අම්මෝ wow Not bad. Vanilla එක රහන. ඒකනේ මම කිව්වා වැන්ලේ try කරලා බලමු try කරලා නැති හින්දා කියලා I can't do that Oh wow. ඒකනේ ඉතින් කියන්නේ දැන් ඕනේද මේක ඕනේද බයි බයි. sure බාගේ බයි බෝ Oh no, this is not Highland. මේක වෙන එකක්. Leon milk ද මොකක්ද එක? මේක Highland නේ මේක Highland. මට ඕනුනේ yogurt එකක් yogurt snack. yogurt sibbe to my foreign friends this is Sri Lanka you see the vibe it's marvelous I mean the nature is beautiful the colors are really nice I don't know what else to say it's a 10 out of 10 okay so please visit Sri Lanka Oh my god. guys craving satisfied මේක But- street ද හැබැයි. මේක ස්ට්‍රීට් මේ පාරෙන් අයිනෙන ගහලා තියෙන හොඳියක් කෑවා හරි මං ඉතින් 500ක් දීලා බෝතල් දෙක දීලා ඉතුරු ගන්න ගියේ මම ඉතින් අංකල් බෝතල් දෙක පිටිපස්සෙන් තිබ්බා මම 500ක් දුන්නා ඉතුරු පුතා දැන් 250යි බෝතලේ ඉතුරු නෑ Guys, අපිට මාර ස්පොට් එකක් හම්බුණා අප. Oh my god. පාර්ලිමේන්තු එක ඉස්සරහා තියෙන්නේ guys guys විතරාප්පයක් අපි කමු එන්නේ අපි ඉඳගන්න ස්පොට් එකකුත් තියෙනවා මේ Yeah. කොහොමද පොඩි වීඩියෝයක් ගන්නවා කමන්නේ නේද මොනවද තියෙන්නේ ආප විතරාප්පයි නෝමල් ආපයි විතර අපේ normal අපේ එකයි කම්. විතරාප්පයි නෝමල් ආපේ දෙනවා උත්තරේ දැම්මා Guys, අපිට කට්ට සම්බෝලක් හම්බ වෙනවා අප් එක්ක. සුදු අටක් කාලා බලන්න alright මේවා මාළු අංකල් නියමයි යා top අපේ රහයි ආල්පිඩි ආල්පිඩියක් ඔයා දන්නේ කොහොමද යෂ් මාරයි. ඒ පාර්ලිමේන්තු එකේ ඉස්සරහා තියෙන ගුණදාස කොල කැඳක් දෙනවා වගේ නේ උදේට කොල කැඳ ගුණදායක කොලද Thank you. මාර ආසයි බිත්තර වලට අය ආසම කෑම Uh-huh. මම ඕනේ විදිහට බිත්තර කමන්නේ Oh, thank you. අප්ඩේට් බිත්තර අප්පෙකුත් බස්ස ගත්තා ජරාපේ සුබා recommended well recommended අන්තිමට always විතර අපේ සුබ කියලා කියන්නේ. ලුයිස් එක නම් පොඩ්ඩක් මදි Oh, ලුයිස් එක මදි පොඩ්ඩක් මේක බස් එක උඩ කන්න පුළුවන් අනේ ප්ලීස් ඒක ඕපන් කරන්න දැන් It says Korean ramen. මෙතන අපේ වීඩියෝ එකක් කරනවා ඉන්නේ අයියා අය අවුලක් නැහැ නේ ගයිස් මෙතන රෝස් පාන් තියෙනවා චිකන් තියෙනවා මාර කෑම තියෙන්නේ මේ බර්ගර් මන්නයක් තියෙනවා ඇෂ් බලන්න I want to try the roast pan. මේ පාරේ මාර ට්‍රැෆික් එකක් තියෙනවා ගයිස් ඔවා මොනවාද හිතනවා රහව දෙයක් අපේ සර්ප්‍රයිස් එකක් කරේ දෙන්නේ නැහැ අපිට හිතා ගන්න බෑ මොකක්ද ගන්න කියලා ඊන උත්තම තමයි ඒ කියන්නේ එකක් සජෙස්ට් කරන්න බෑ එකක් කියන්න මේකේ මොනවද එන්නේ කියලා? දැන් එල පෝක් කරි තියෙනවා. පරිප්පු තියෙනවා. චිකන් තියෙනවා. කොලස් තියෙනවා. නාන් රොටි, කොල් රොටි.
අපිට නාන් රොටි එකත් එක්ක නාන් රොටියක් එක්ක දෝනේ Chicken. චිකන් දෙන්න. චිකන් කරියයි නාන් රොටි දෙකයි. ඔය ඒක අපිට ඕන මේකුත් දාලා දෙන්න මේ චිකන්. මේ ගාලික් එකක් කියනවා මේ සැලඩ් ඔක්කොම දාලා පුසුන එක 900. ඒක කරමුද? yeah. මස් කරලා. ඒක එකයි අරක එකයි. එහෙම මේ පොසන එක මේ පොසන. ඔව් ඒකේ මොෂන් එක. කටි වැඩි වෙලා යන අපි පාර වැඩි ඉඳලා හොඳට ගානවා මුල් ආලු කැමරා එකක් දානවා. අර අපි දෝදි ස්විච් එක මෙලා බැලන්ස් කරගන්නවා. රාද? So good. චිකන් එක ගලවලා දෙන්නද? රහයි හැබැයි හොත්. මේ මෙතන මාර පොපියුලර් මේ තැන ස්ට්‍රීට් ෆුඩ් එකට. නේ? රයිට් වෙන්න තියෙනවා guys. Thank you. රෝස් පාන් සලාඩ් එක. මොනවද තියෙන්නේ? චවුඩු. ආ මේ රෝස් පාන්. ඒක ෂේර් කරනවා. මේ අපි කියනවා නෑ මාත්‍රිනේ. ඔයාලට ඇහෙනවද අපි කියන දේවල්? ඉන්න පොඩ හොද්දා අර ඔය චිකන් හොද්දා වහා. රාද? Wow. මේ රෝස් පාන් මොකද? මේ හන්දක් නේද? Kain කියලා දින අපි වෙනද. හොයනේ. දෙකයි මේ සලාඩ් එක චිකන් එක මාර බාය. අරක සෙට් උන්නේ නැහැ. නාන එක නම් හොත් එච්චර උනාට සලාඩ් එක චිකන් එක මාරම රහයි. Guys, දස් ඒක ඉද්දිලාම කෑෂ් නෑ 1000 රුපියල් ගිහුව සල්ලි නෑ. ඒ මොකද්ද කරන්නේ? දස් යා මාරා ඒ වැඩින්නේ. අපි දෙන්න මාර විදියට හිරුණා මෙතන. ඒ කියන්නේ ඒක මං හිතන්නේ අපි ඇත්ත most uncomfortable time eating මොකද යසත් තිනාගස්සා. මොකක් කෑෂ් එක ප්ලස් අයිසිනේ ඔව් දෙසියක් මාදි. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්. අම්මෝ ඒක. HMB එකෙන් නාම HMB නෝවගේ. Guys, දැන් අපි මේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් දැම්මා. ගොල්ලෝ වෙලාවට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් දිනවා. ඊට පස්සේ ටිප් එක උත් දීලා දැන් ඉතුරු පොඩ්ඩක් තියලා බලමු මොනවද ගන්න පුළුවන් කියලා. සතුටක්. අමීන සතුටක්. බයි බයිසනේ. ඉන්න තියෙන්නේ මේ තව තැනක් මේ මෙතන ඒක බස් එකක්. බස් එකක් තියෙනවා. මම දැන් ඔයගොල්ලෝ ෂුවර් එකට මේ පැත්ත දන්නවා ඇති. අපි ඉතින් අපිට බලමු එක්ස්පීරියන්ස් කරලා මොනවා කියලා ඇතුළේ තියෙන්නේ කියලා අවවල කියලා වෙලා තියෙන්නේ හොතේ. ඒ බලන්නකෝ. මේක කොහොම රාමන් තියෙන්නේ guys. Wow, ramen. Come to my bus guys. Yeah, madam Justice. Hello. Hello. Oh wow. This is so good. Guys. Oh wow. Hello, how are you? What spot එක? Yeah. This is super. අනිත් මේකේ හුල එකක් දෙනවා මාළු. ගුල දෙනවා, බෙල තියෙනවා. Wow, my goodness. ටැප් කරනවානේ. අනේ. මෙතන තියෙනවා අපේ රාමන් ඔක්කොම ටික. අපි එකක් කරන් බෙදාගමු දැන් බඩ ෆුල් කොට Yeah, definitely only one නේ. තමයි දෙක තුන ගන්න මට ගන්න බෑ. අපේ මයික් එක මෙච්චර වෙලා වැඩ කරේ නැහැ කියලා අපි දැනගත්තේ. So sorry. ඔය තාම වැඩ නැහැ. Testing 1 testing 1 hasimala.com. යාඹල මම නෙවෙයි. ආදන්නේ. අනේ ගිහලා ගන්න පව්. ඊ අර ෆෝන් එක වැඩේ වදින්න. අර තියෙන කහ පාටේ කර. Oh shit. Yeah. Guys අපි ගත්තේ මෙන්න මේක. try කරන්න. කවදාවත් try කරලා නැහැ. කාබනාරා. No. Jiajang. ඒ වෝටර් එකක් තිබ්බම හොඳටම ඇදියෝ. Thank you. ඕ තව බිත්තරයක් තියෙනවා guys marvelous. Okay, okay. බිත්තරේ මික්ස් කරලා ඉන්නවා. Oh my god. Right? It's raining. ඊ අපි දෙන්න තෙමේද? Yeah. Oh, cozy. Oh, cozy. Oh. What a feeling. I mean, what a feeling. This is 10 out of 10 feeling. වෙලට වයින්නවා. මේ crocodile ඉන්නවා කිය මෙන්න මේක යා. අපි දෙමින්නේ guys. ඔයගොල්ලෝ වැස්ස බයින්න බෑ මෙතන ඇවිල්ලා මොනවා කන්න පුළුවන්. ඔයාලට කන්න පුළුවන් මෙතන. පොඩි පොඩයක් ගියා. Oh my goodness. Guys, ramen කිව්වම ඉතින් දන්නවනේ. අපි දෙනයි දෝදු ස්විච් එක දැන් හරහාට ඔන් වෙලා තියෙන්නේ guys. Oh, wow. ඉතින් අපි ටේස්ට් එකක් දාන්න යන්නේ. හරි. ආලා බලන්න. Is it good? Yeah. What was that? ඔයාගේ මුගේ විදියට නිකන් අපිට questionable නේද? ඒගොල්ලන් කිව්වේ කාබනාරා එක තමයි ගොඩක් අය try කරන්න කියලා. Wow, yash. මේ මෙනු එක ගහගෙන ගියා පල්ලයට. අනේ සමා වෙන්න. කොහොම කලින් දෙකක් ගහගෙන ගිහලා නේ ආද. මම ඒක ඩක් ගාලා
මේක. I think it's what we chose. යාර කාබනාරා එක 10 ඇති. යා කිව්වේ ගොඩක්ම selling එක වෙන එකක්. කාබනාරා කියලා. Hi guys. ඒ කියන්නේ ඔයගොල්ලෝ මම ඇහුවොත් අවංක රේටින් එකක් දෙන්න කියලා මම කිව්වා. මේකට 10න් 6ක් වගේ මම දෙනවා guys. ඒගොල්ලෝ කිව්වා මේකේ fast moving එකක් තියෙනවා කාබනාරා කියලා ඒක try කරන්න කියලා. කොරියන් ෆුඩ් එක දවසක. ඒක. right. මෙතන ගොඩාක් රාමන් තියෙනවා තව ෆ්ලේවර්ස්. ඉතින් ඔයගොල්ලන්ට ඇවිල්ලා ඒව try කරන්න පුළුවන්. අපි රාමන් එක take away අරන් යන්න ගෙදර. Be careful, huh? Yeah. මේක take away දාලා දෙනවද අයියා? අයියා take away දාලා දෙනවද මේක? හොඳයි බස් එක ඒක දාගෙන මේක මරු. ඔව් මරු. ඒ බස් එකේ දැන මාරම ෆීලිං එකක් නෑ ගිහිල්ලා එතන එන්ජොයි කරන්න මාරම ලස්සනයි. ශරදා දාන්නේ. ශබකක් දාන්න යන්නේ guys. ගහලා දාලා අපි දැන් ඇලෙනවා. ඔව්. ඇලෙනවා. ටූර්ලේ කාලා ඉවරයි. වැඩේ දෙනවා හො ගාලා මේ මංගුස් කනවා අපි ගෙනල්ලා. guys අපි දැන් ඇවිල්ලා තියෙන්නේ රාත්‍රී භෝජනයේට මොනවාද එළිය කන්න තියෙන්නේ කියලා කෑම්මේ. ඒ අතර මම ඔන්න බිත්තර බෑන්ට් එක යනන් ආවා. මගේ අලුත්ම brand new okay very fresh. අලුතෙන් මහපු කයිසම. I can't believe you're wearing like this. දැක්කාවේ ආයි ගෙදර වගේ අපි යක් this is Sri Lanka bro this is our home. පොඩි street food තව අපි දැනක් දැක්කා. hello. යාගෙන් ඇහුවා මොකද්ද හොඳම moving එක කියලා. යා කිව්වා මේකනේ. මේකයි. So අපි classic එකක් try so අපි එකක් අරගෙන අපි බලමු බෙදාගෙන ටෙස්ට් එකක් දාලා බලමු. කිව්වා විතරයි අනිත් පැත්තට හම්බුනා මාර fast. Thank you bye good night. Okay, that looks really good. Street food වලින් අපි ඔන්න බර්ගර් වුඩ් බස් එක ගත්තා. හරි මේ ස්ට්‍රීට් දාම මේ ඔක්කොම වැලිඩ් okay. Wow. All right, yeah. Top. Very nice. It's so good. It's really nice. It's so nice. See you. Bye. Guys, ඔයගොල්ලෝ ඒක definitely try කරන්න. ඒක මාරයි. දැක්කේ මම හිතුවේ ඔච්චර හවේ කියලා. It's really nice. Yeah. අම්මලා That's a good burger. ඒ අපි වැදුවේ පොඩක් මුලින්ම නිකන් පානි පූරි වගේ දෙයක් කාලා පොඩක් බලමු. තාත්තේ කොහොමද කියලා මාර options ගොඩක් තියෙනවා. ඇත්තටම options වැඩි. Yeah, guys, මේ ඔක්කොම නිකන් street food මේකේ fancy street food පැත්තක්. ඔව් මාර ලස්සනයි වැඩි. Yeah, මාර ලස්සනයි. මෙතනට ආව නම් අපිට දවසම ගත කරන්න දීවා මෙතන. ඇත්තටම කිව්වොත් තියෙන varieties එක බලුවොත් ඉතින් අපි මුලින්ම පොඩි නිකන් on track එකක් හැටියට අපි පානි පූරි කමු. මොකද්ද රහම පානි පූරි එක? Sera raha hai. Huh? Sera mint with a caramelic flavor. How many comes in one portion? 1 portion 6. Okay, yeah, that's can we fine. get one portion? Can we please? get one portion? How much is it? Pakistani dum biryani. Sorry? 6. 1 portion is 6 rupees. Yeah. Okay. Sometimes I consume it. Ah, right. Okay. You make it? I put Oh, nice. Okay. Arabic. Okay. Nice. Okay. So Arabic kabza is it? Kabza. Arabic kabza rice එක තියෙනවා කියලා කියනවා ඩිනර් එකට ඉතින් ඒක රහයි වගේ කියලා මම හිතන්නේ ඒගොල්ලන් කියන්නේ. අපි බලමු දැන් පානි පූරි ටික කාලා අපි බලමු මොනවා වෙන්නේ කියලා. Alright guys, වෙන්න තියෙනවා. put pani. Yeah. Right? Go in the puri. Don't put pani, huh? Alright guys, වෙන්න තියෙනවා පානි පූරි ටික. Oh my god. Yogurt මොනවාද එකක්? මේක tamarind. එයා කිව්වා මේ තුනට මේක දාන්න කියලා. මෙහෙමනේ. අරකට ඕනේ නැහැ කියලා කිව්වා. So ඒ පස්සේ කියන්න රාජ් නැද්ද කියලා. Wow. Actually? Yeah. Right. Really good. Marmara. So good. Cheers. So good, right? Really nice. Hey guys, අපි ගන්න යන්නේ මේකේ curd. Curd with chutney and Curd chutney බලන්න. ඒක That's මාරම better. රහයි. Yeah. මම ආස කලින් එකට. But it's really nice. Oh. It's a different taste. I still like the first one more. But it's really good. Thank you. Oh. Yeah, yogurt එක. මෙතන තියෙන්නේ ඔක්කොම කොත්තු. හරිද? මොකද්ද උඹලගේ best moving කොත්තු? මොනවාද? cheese butter. Cheese chicken. Yeah. So cheese chicken කොත්තු එකක්. එකක් දාන්න. This is a cheese curd. There's like
Hi. මෙතන තියෙන ගොඩාක් දේවල් guys. කෙලින්ම අරන් තියෙන්නේ chicken cheesy කොත්තුවක්. අපි කෙලින්ම ඇහුවා මොකද්ද නාගේ රහනම් මනම් කියලා පොඩි අයිඩියා කරගෙන ඕඩර් දාලා දෙන්නේ. ඉතින් බලමු ඒකත් අපි දැන් ටේස්ට් කරලා. මොනවාද හොඳ ඔයාගේ famous pizza එක කියන්න? Dynamite එක ගමු. Dynamite එක. පොඩ්ඩක් spicy අර මේ chili flakes එක උඩ දාලා දෙනවා. නෑ chili flakes. නෑ. මගේ නෝනා කැමති chili flakes එක. හැමදේම pizza එක ගත්තා උඩ ඉනවා. Alright guys මම දැන් කෑම එක ගන්න ඇවිල්ලා ඉන්නේ. බුහා. Thank you bro. Thank you. අම්මා හාත්තේ උදාලා. මෙන්න තියෙනවා මෙතන මේ Ooh. Right. That's pretty good. Very cheesy. Oh. වැඩේ දෙනවා guys. මේකේ එනවා chili paste එක අනිවාර්යෙන් chili paste එක දාන්න කොත්තුන මාර රහයි එතකොට. අපි ඔක්කොම දැන් අල්ලලා ගිහලා තියෙන්නේ. Very nice. මම දන්නවා ඔයගොල්ලෝ කොත්තුවක් ඕඩර් කරනවා දැන්. Wow. මාරයි. So good. pizza එක තව 2 minutes වලින් ready කියලා කිව්වා. Alright guys, pizza එක තියෙනවා. Wow. මේකනේ? Yes. Thank you brother. එහෙනම් සුබ රාත්‍රියක්. Wow. Looking good. Oh my goodness. So guys, Okay. pizza එක. How is it? Wow. ඒ නිකන් මේ අර අපි සිංගප්පූරු වල කෑ. Yeah, it's not bad. මේ dough එක චුට්ටක් dry වගේ. ඔව් අපි දැන් හොඳටම දෝදු මාර මහන්සි. යාළුවෝ අපි දැන් ඉන්නේ අන්තිම සෙෂන් එකේ. අපි දැන් මේ තව ice cream ice cream කරා. ඔයගොල්ලන් ගොඩාක් අය හම්බුණා. Thank you so much ඔයගොල්ලෝ අපිත් එක්ක ඇවිල්ලා කතා කරාට. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගොඩාක් enjoy කරා කියලා. මේ shout out එක අපේ ලංකාවේ හැමෝටම බලන්න. next video එකෙන් එක්වම හම්බෙන්න. එතකොට ඔයගොල්ලෝ සතුටෙන් පරිසරයෙන් ඉන්න. හැමදාම වගේ අලුත් හැමෝටම අපි දෙන වැඩි වැඩි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බයි. ඉබ්බට හම්බෙමු. අපි ඔයගොල්ලන්ට ගොඩාක් ආදරේ. ජය වේවා.